විදේශ රටක අධ්‍යාපනය ලබන්න සිහින දකින කිසිම කෙනෙකුට අමතක කරන්න බැරි රටක් තමයි UK කියලා කියන්නේ. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා Infinite Group එකේ supporting University of East London Regional Marketing Manager Miss Anjali Kalubowila. Miss Anjali, අපිට University of East London එක ගැන කෙටි හඳුන්වීමක් කරන්නකෝ. ඔව් හර්ෂි. University of East London එක ඇත්තටම ලොකේට් වෙලා තියෙන්නේ ලන්ඩන් වල. ඒත් එක්කම අපේ campuses තුනක් තියෙනවා. අපි campuses තුනේම foundation up until master students ලට programs available. Location එක ගත්තහම University of East London is located near Canary Wharf, which is the biggest financial hub in London. අපි ඒක ගැන කතා කරොත් ස්ටුඩන්ට්ස් ලට opportunity wise ගත්තහම ගොඩක් වැඩි. ඒත් එක්කම ranking wise, teaching satisfaction, student experience ranking තියෙන හොඳ university එකක් තමයි University of East London කියන්නේ. එතකොට University of East London මේ university එකට apply කරන්න බලන student කෙනෙක්ට මොනවාද තියෙන mostම popular courses? ඒකම fees structure එක, එතකොට යාලට scholarship එකක් එහෙම ලැබෙනවද? ඔව් හර්ෂි. අපි කතා කරන්න ගත්තොත් එimhe program wise මම කලින් කිව්වා වගේ foundation අපේ popular program එකක් තමයි foundation කියන්නේ. ඒ කියන්නේ students ලට A levels නැතුව O level results වලින් minimum 5C passes තියෙනවා නම් students ලට apply කරන්න පුළුවන් foundation program එකට. එතකොට fields ගත්තහම business, computing, engineering, sciences මේ වගේ programs රාශියක් තියෙනවා University of East London එකේ. එතකොට ලංකාවේ students ලට especially ගත්තහම IELTS waiver of options දෙනවා අපේ students ලට. මොකද O level C or A level S ඒ දෙකෙන් එකක් තිබ්බොත් IELTS waivers options දෙනවා. Foundation students විතරක් නෙමේ, foundation, direct entry, pre-masters, masters ඕනම student කෙනෙක්ට IELTS ඒගොල්ලෝගේ O levels වලින් හරි A levels වලින් හරි ගන්න පුළුවන්. ඔයාහපු තව ප්‍රශ්නයකට scholarship. අපේ scholarships තියෙනවා up to £2,500. ඒ අදාළ වෙන program එකත් එක්ක ඔයගොල්ලන්ගේ academic qualifications එක්ක තමයි බලන්නේ කොහොමද scholarships තියෙන්නේ කියලා. ඊළඟ ප්‍රශ්නේ තමයි විදේශ රටක ස්ටඩි කරන්න බලාපොරොත්තු වෙන හැම ස්ටුඩන්ට් කෙනෙක්ගෙම එයාට එන ප්‍රශ්නයක් තමයි මම ස්ටඩීස් කරන ගමන් මට part time work කරන්න පුළුවන්ද කියලා. ඒ opportunity එක තියෙනවද University of East London එකට apply කරන ස්ටුඩන්ට් කෙනෙක්ට? ඔව් හර්ෂි. ඇත්තටම part time ගත්තහම ස්ටුඩන්ට් කෙනෙක්ට work කරන්න පුළුවන් සතියකට පැය 20ක්. University of East London එක ඇවිල්ලා ගොඩක් flexible university එකක්. එතකොට student කෙනෙක්ට classes තියෙන්නේ දවස් 4ක් ඕ සමහර විට දවස් 3ක් නැත්නම් evening classes තියෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් flexible university එකක් තමයි University of East London කියන්නේ. UK student visa apply කරන්න බලන student කෙනෙක්ට එයාගේ හිතේ ඇති වෙන ලොකුම බයක් තමයි මේ pre-CAS interview කියන එක. මිස් අංජලි මට කියන්න University of East London කොහොමද pre-CAS interview එකට ස්ටුඩන්ට් ලැබෙන support එක? ඔව් ඇත්තටම හර්ෂිවා කිව්වා හරි. මොකද ගොඩක් ස්ටුඩන්ට්ස් ලා හරි බයයි. pre-CAS interview කියන්නේ මොකක්ද? pre-CAS interview එකේදී මට support එකක් හම්බෙයිද? කොයි වගේ ප්‍රශ්නද අහන්නේ? ඒ වගේ ගොඩක් ස්ටුඩන්ට්ස් ලා ලොකු බයක් තියෙනවා. ඒකට මට කියන්න තියෙන්නේ pre-CAS interview එකක් තියෙන යුනිවර්සිටි එකක් ඇත්තටම ගොඩක් හොඳයි. මොකද ස්ටුඩන්ට් කෙනෙක් fully prepare වෙනවා. එයාට බැරි වෙලාවත් UK VI interview එකකට face කරන්න වුණොත්. එතකොට ස්ටුඩන්ට් දන්නව මොන වගේ ප්‍රශ්නද මගෙන් මේගොල්ලෝ අහන්නේ, මොන විදිහටද මම උත්තර දෙන්න ඕනේ. ඒ වගේ guidance support අපි දෙනවා ස්ටුඩන්ට්ට. ඒත් එක්කම ගත්තහම Skygate මම හිතන්නේ ඕගොල්ලොත් අනිවාර්යයෙන්ම support එක දෙනවා. mock sessions තියෙනවා. Skygate එකේ student coordinator කෙනෙක් specifically ඉන්නවා mock sessions තියන්න. ඒත් එක්කම university එකේ mock sessions තියෙනවා. එතකොට අපි answers, questions කොයි විදිහට උත්තර දෙන්නේ, මොනවද කියන්නේ, මොනවද නොකියන්නේ කියන ඒවා ඔක්කොම අපි train කරනවා. හරි. එහෙනම් UK student visa එකක් හරියටම apply කරන්නේ කොහොමද කියලා දැනගන්න අදම Skygate International එකට කතා කරමු.